දවස්වල පැහැදිලිව පෙවුණ අපිට මේ ගම් වතුර නිසා මුළු ගමම මේ අනාථ වෙච්ච අවස්ථාව. ඒ අවස්ථාවේදී කොළඹ සසන්බක් ආයතනය මගින් ඒ ගම් වතුරේ යට වෙච්ච අහිංසක ජනතාව සඳහා විශාල පරිත්‍යාගයක් කළා. ඒ විශාල පරිත්‍යාගය අපි බොහොම අගය කොට සැලකනවා. අපි මේක දෙන්නේ ගම් වතුරෙන් යට වෙච්ච ගෙවල් වලට පමණයි. අනික් අයට දෙන්නේ නැහැ. හේතුව මොකද? අනික් අයට දුන්නොත් එහෙම අර මිනිස්සුන් අසරණ වෙනවා. නමුත් මෙතනදී වණ කරන්නේ ගෙවල් යට වෙලා ඒ මිනිස්සුන්ගේ විශාල විපත්යක් වෙච්ච වෙලාවකදී ඔයගොල්ලෝ එක්කාසු වෙලා ಜಾති ભેද, ආගම් ભેද, කුල ભેද මොකක්වත් නැතුව manussත්වයේ සලකලා කරන්නා වූ උසස්ම පරිත්‍යාගයක්. මේ විදිහේ පරිත්‍යාග තමයි අපට අවශ්‍ය කරන්නේ. ඊළඟට පැලෑන්ද කියලා කියන්නේ සිංහල මුස්ලිම් ජනතාව ජීවත් වෙන. අපි ඔක්කොම සහෝදරත්වයෙන් යුක්තව ජීවත් වෙනවා. දැන් ආගම් ભેද පැලෑන්දේ නැහැ. ಜಾති ભેද පැලෑන්දේ නැහැ. කුල ભેද පැලෑන්දේ නැහැ. ඔක්කොම එකම මවකගේ දරුවන් හැටියට තමයි අපි ජීවත් වන්නේ. දැන් පල්ලියේ ආගමික පදාර්ථ මම සහභාගී වෙනවා. හේතුව ඊළඟට විහාරස්ථානයේ ආගමික වැතැත් වෙනකොට මුස්ලිම් තරුණය මුස්ලිම් අය ඇහිලා අපට ආධාර කරනවා. මෙන්න මේ සම්බන්ධතාවය තමයි අපිට අවශ්‍ය කරන්නේ. එහෙම නැතුව ගහ ගන්න, බැන ගන්න ඒ මොකක්වත් අපි අතර නැහැ. ඒ තියෙන සම්බන්ධතාවය නිසා අත් වශයෙන්ම අපි අගය කරන්නට ඕන මේ කරන ක්‍රියාදාමයේ පිළිබඳව. හේතුව මොකද මේ වෙලාවේ මිනිස්සු කොච්චර මේ ධනෙ තිබුණත් අසරණ වෙලා තියෙන ගම් වතුරෙන් යට වෙලා. ගම් වතුරේ නිසා ඒ වගේ වර්ෂාව නිසා විනාශ වෙලා තියෙන්නේ. අන්නේ නිසා ඒ විනාශ වෙච්ච අවස්ථාවකදී ජනතාවගේ යහපත සඳහා ඔයගොල්ලන් කරන ලද උසස්ම පරිත්‍යාගය මම හරි අගය කරනවා. මෙයා තමයි අපි කළ යුත්තේ. අපි සදාකාලිකව ජීවත් වෙන්න කවදා හරි මරණයටපත් වෙනවා. මරණයටපත් වෙන අවස්ථාවේදී හෝ වේවා ජීවත් වෙන හැම වෙලාවකේ හෝ වේවා මේ දේ පරිත්‍යාගයන් කරලා අපි සන්තෝෂ වෙනවා නම් ඒ ටික තමයි අවශ්‍ය කරන්නේ. එහෙමනම් මම වැඩි දුර කතා කරන්න අවශ්‍ය කරන්න ඒ ආයතනයේ ඔයගොල්ලෝ එක්කාසු වෙලා ඒකාබද්ධ වෙලා පැලෑන්දට කරන ලද්දා මේ උසස්ම පරිත්‍යාගයම අගය කරන එම නිසා මේවා දැන් ඔයගොල්ලෝ කිව්වේ ගම් වතුරේ යට වෙච්ච ගෙවල් වලට හැර අනිත් පැයට දෙන්න එපා කියලා. එම නිසා ගම් වතුරේ යට වෙච්ච ගෙවල් වලට ඇත්තන්ට තමයි මේ පරිත්‍යාගය අපි කරන්නේ. ඒ කරලා ඉවරලා ඊළඟට ඒ මිනිසුන්ටගේ සාගින්න නැති කරලා ඒ ඇත්තන්ට විශාල යහපත සැලසනවා. ඒ වගේම මම ඔය ඇත්තන්ගෙන් ඉල්ලා සිටිනවා මෙහි තියෙනවා දහම් පාසලක්. ඒ දහම් පාසලේ ළමයින්ටත් මේ අත් වශයෙන්ම මොකක් හරි උපකාරයක් අනාගතයේදී එක්කෝ ඇඳුම් වශයෙන් හෝ ඒවා පොත්පත් වශයෙන් හෝ ඒවා මේ පරිත්‍යාගය කරලා ඒ ළමයින් අතරත් මේ සම්බන්ධතාවය පෙති කරන්න ළමා මොලේට මේක දාන්න ඕන. ළමා මොලේට දැම්මෙන් පස්සේ අපිට පුළුවන් වෙනවා අත් වශයෙන් සෞභාග්‍යමත් රටක් බිහි කරන්න. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන ඔයගොල්ලන් කරන්නා මේ ක්‍රියාදාමයේ තුලින් තව තවත් මේ විදිහට සමාජයට දුප්පත් අසරණ ජනතාවට උදාර සේවාවන් කර ගැනීම සඳහා ඔයගොල්ලන්ට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද ගරු නායක ස්වාමීන් වහන්සේගේ අවසරයි. අතරම අපි මේ දවස්වල ගම් වතුර නිසා කටුම්බා ආයතනය මගින් රට පුරා විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා මේ වගේ සත්කාර කරමින් සිටිනවා. ඒ වෙලාවට තමයි අපිට ආරාධනයක් ලැබුණා මේ මහතුරුන්ගෙන් පැලෑන්ද. මොකද පැලෑන්ද පැත්තේ මේ වගේ විවසනේ අපි දැනගෙන හිටියේ නැහැ. අපිට මේ මහතුරුන් ගිය තමයි අපිට දුරකථන නිමිතක් ලැබුණේ. මේ පැලෑන්ද ජනතාවත් මේ ගම් වතුර නිසා පීඩාවට පත් වෙන ජනතාව විශාල ජනතාවක් ඉන්නවා. එතුමාලා කිව්වෙත් මෙතන මුස්ලිම් සිංහල දෙමළ ભેදකින් තරුව බහුතර මොකද මේ වගේ පීඩාවල්දී මුස්ලිම්ද සිංහලද දෙමළ කියලා බල නෙමෙයි පීඩාව එන්නේ. පීඩාව ඔක්කොම එකයි. එතනදී පේන ඔක්කොම එකයි කියන එක. ඉතින් එතුමාලා අපිට ආරාධනා කළා. ඒ ආරාධනයට ඉස්ලාම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඇවිල්ලා අපි ප්‍රදේශ කිහිපයක අපි මේ බෙදා දීම කරනවා මේ ප්‍රදේශයේ. එතනදී අපි මෙතන පන්සල තෝරාගත්තේ ඔබ වහන්සේ තමයි දන්නේ මේ ප්‍රදේශයේ මේ හරියේ ඇත්තටම පීඩාවට වෙච්ච ජනතාව. මොකද මේක නිසි අයගේ අතට යා යුතුයි කියන එක අපේ මූලිකම අරමුණක්. මොකද සමහර වෙලාවට මේ වගේ අවස්ථාවලදී පීඩාවටපත් නොවෙච්ච අයටත් මේක යනවා නම් පීඩාවටපත් වෙච්ච කෙනෙක් නොයනවා නම් ඒක ලොකු අසාධාරණයක්. ඒ නිසා අපි කල්පනා කළේ ඔබ වහන්සේට මේක බාර දීලා ඊට අමතරව අපි තවත් දෙක තුනක මේ ප්‍රදේශයේ අපි මේ වගේ දෙනවා. ඉතින් ඒ තැනවල ඔබ වහන්සේ මේ ප්‍රදේශයේ අදාළ ගන්න. ඒ වගේම ඔබ වහන්සේ ඉල්ලීමක් කළා මේ පැත්තේ දහම් පාසලේ දරුවන්ගේ පොත් අවශ්‍යතාවයක් තියෙනවා කියලා. අපි අද කොළඹ ගියාට පස්සේ අපි අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දීලා ඒ ගැනත් කටයුතු කරන බවට මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා. බොහොම ස්තුතියි ඔබ වහන්සේටත් බොහොම පින් අපිට මේ කරපු සහයෝගය.